වගේම එක දිගට වහිනවා. වැස්ස නවතින පාටක් නම් පේන මානෙකවත් නෑ. හැබැයි හිතුවේවත් නැති විදිහට ඔන්න ටිකක් දවල් වෙලා වැස්ස අඩු වුණා. ඉතින් මඤ්ඤොක්ක කොළ තිබුණ නිසා දවල්ට කන්න අපි මඤ්ඤොක්ක කොළ හදමුයි කියලා කතා වුණා. කොළ ටික මෙන්න මේ විදිහට කොළෙන් කොළේ වෙන වෙනම කඩාගෙන දැන් වංගෙඩිය දාලා කොටන්න තමයි හදන්නේ. මඤ්ඤොක්ක කොළ කන්න කැමති වුණාට මං ඒ වැඩේට නම් ටිකක් අකමැතියි. මමම කොටා ගන්නම් කියලා අම්මා ඒ වැඩේ බාරගත්තා. ඉතින් මේ මඤ්ඤොක්ක කොළ ටිකක් කොටලා ඉවර වුණාට පස්සේ පොල් එකතු කරනවා. ඒ නිසා මම පොල් ගන්නම් කියලා ඒ වැඩේ බාරගත්තා. කොළ ඔක්කොම එක සැරේ දාලා කොටා ගන්න හැදුවොත් නම් මේ වැඩේ ලේසි වෙන්නේ නැහැ. ඒ නිසා කොළ ටික එකතු කරගෙන තමයි කොටා ගන්න ඕන. සමහර අය මේ විදිහට කොටලා මැල්ලුම් කන්නත් අකමැතියි. මම කිව්වනේ මෙන්න මේ වැඩේට මං ටිකක් අකමැතියි කියලා. හේතුවම තමයි ඉතින් මේක කොටා ගන්න සෑහෙන වෙලා යන නිසා. අම්මා මඤ්ඤොක්ක කොළ ටික කොටන අතරේ මම ලෑස්ති වුණා පොල් ගන්න. මොකද කොළ ටිකක් කෙටුණාට පස්සේ මේකට පොල් එකතු කරනවා. තව රතු ලුණු, කොච්චි ඒ දේවලුත් එකතු කරනවා. එකතු කරලා ආයෙම හොඳට ඒ ඔක්කොම කොටා ගන්නවා. අම්මා උයන වෙලාවට කුස්සියට ගිහින් එයාට උදව්වක් විදිහට මං කරන එකම වැඩේ පොල් ගාන එක තමයි. ගොඩක් කිල්ලන්ගේ කුස්සියේ තියෙන රාජකාරියක් නේ ඉතින් මේක. ටිකක් ඉක්මනට මම පොල් ටිකත් ගාගත්තා. ගාගත්තු පොල් ටිකත් අරගෙන අම්මා ළඟට යනකොට රතු ලුණුයි කොච්චි දාලා අම්මා මැල්ලුම කොටන ගමන් තමයි හිටියේ. ඒකටම පොල් ටිකක් දාලා මේ විදිහට ඔක්කොම හොඳට කොටා ගත්තා. හරි ගානට හොඳට කෙටුනට පස්සේ මේ ටික තාච්චියකට දාගෙන ඇති පදමට වතුර එකතු කරගන්න. ඊට පස්සේ රස පදමට ලුණුත් එකතු කරගෙන මද ගින්දරෙන් මේ ටික මැලවෙන්න තියාගන්නවා. සැරින් සැරේ අඩිය අල්ලන්න නැති වෙන්න මෙන්න මේ විදිහට කූරු ගා ගන්න ඕන. මැල්ලුමේ රස වැඩි වෙන්න නම් ඒක හොඳට ටෙම්පරාදු කරගන්න ඕන. තාච්චියකට තෙල් එකතු කරගෙන ඒ ටික රත් වුණාම ඒකට අබ එකතු කරගන්න ඕන. ඊට පස්සේ ඒකටම කපාගත්ත සුදු ලුණු, දී ලුණු එකතු කරගෙන ඒකටම කරපිංචත් එකතු කරගන්න ඕන. මේ ටික රන්වන් පාට වෙනකම් බැඳ ගන්න ඕන. මේ ඔක්කොම හරි ගානට බැදුනට පස්සේ මඤ්ඤොක්ක කොළ මැල්ලුමට මේ ටික එකතු කර ගන්න ඕන. මෙන්න මේ විදිහට මැල්ලුම ටෙම්පරාදු කරගත්තම මායම රසයි. කවුරුම හරි ඇහුවොත් මම මේ ලෝකේ කන්න ආසම කෑම එක මොකක්ද කියලා මම කියන්නේ මඤ්ඤොක්ක කොළයි පරිප්පුයි බතුයි කියලා. මම ඒ තරම් මේ කෑම එකට මාරුම ආසයි. කාලා බීලා නාලා වැඩ ඔක්කොම ඉවර කරලා හවස් වෙලා අපි පන්සලට ගියා.
දහම් පාසල් ගිය කාලෙට වඩා නම් දැන් අපේ පන්සල ගොඩාක් වෙනස්. හරිම ලස්සනට පන්සල වෙනස් වෙලා තියෙනවා. පන්සලේදී නම් ගොඩාක් වීඩියෝ ක්ලිප්ස් අරගන්න ගියේ නැහැ. බෝධීන් වහන්සේට, චෛත්‍ය රජාණන් වහන්සේට විහාර ගෙට ගිහින් පහන එහෙමත් තියලා මල් පූජා කරලා හඳුන් කූරු පූජා කරලා එහෙම පන්සිල් සමාදන් වෙලා ටිකක් පන්සලට වෙලා හිටියා. උදේ වැහැපු වැස්ස දවාල ටිකක් නතර වුණාට මොකද ආයෙම පන්සලේ ඉදී වහින්න පටන් ගත්තා. ඒ නිසා අපි ගෙදර එන්න පිටත් වුණා. ගෙදර එන ගමන් වඩේ අරගෙන ඒවත් කන ගමන් ගෙදර ආවා. ගෙදර ආවට පස්සේ මම උදේ දාපු ඕඩර් එකක් ඇවිත් තිබුණා. අපේ පැත්තේ අක්කි කෙනෙක් කේක් බිස්නස් කරනවා. එයා තමා උදේ දාලා තිබුණේ පෝස්ට් එකක්. ලාවා කේක් හදනවා ඕනි අය ඕඩර් කරන්න කියලා. ඉතින් මමත් ආසාවට ඕඩර් කරා. ඇත්තමයි මාරම රසට තිබුණා ඒක. පහුවෙනිදට බර්ත්ඩේ බෝයි කෙනෙක් ඉන්නවා සර්ප්‍රයිස් කරන්න. ඒ හින්දාම අපි පාන්දර 12ට යව සර්ප්‍රයිස් කරමු කියලා හිතාගෙන කළුවරේ කරන්ට් එකක් නැතුව මෙන්න මේ විදිහට අපි ලෑස්ති වුණා. ජෝක් එකට සර්ප්‍රයිස් කරන හින්දා ඉටිපන්දම් ගෙනාව එයාගේ හරි වයස නෙමෙයි. ඔතන තියෙන බොක්ස් එකෙත් එයා පාවිච්චි කරන එයාගේම බඩු ටිකක් තමයි පැක් කරලා තියෙන්නේ. පහුවෙනිදා මෙන්න මේ විදිහට සිම්පල්ව අපි එයාව සර්ප්‍රයිස් කරා. එයා කැමරා එකට මුණ දෙන්න කැමති වුණේ නැහැ. මම වීඩියෝ ගත්තේ නැහැ. ඒ නිසා අලුත් වීඩියෝ එකක් අරන් එනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න.